සදහම් සරසවි ප්‍රඥාවෙන් ජීවිතාවබෝධය කරා. බුදුරජාණන් වහන්සේ බෞද්ධයන්ගෙන් ගත්තොත් බෞද්ධයෙක් වශයෙන් අපේ ශාස්ත්‍රවරයා. හැබැයි අපි සරලව තේරුම් ගන්න ඕන කාරණාව තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මිනිස්සු. ඒ කියන්නේ අපි වගේම මේ මහ පොළොවේ පය ගහලා ඉන්න පුද්ගලයෙක්. අපි කන බොන දේවල්, අපේ අවශ්‍යතාවයන්, ඒ තියෙන සියලු දේවල්ම බුදුරජාණන් වහන්සේට තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මිනිස්සෙක් කියන එකේ තව පැත්තක් තමයි උන්වහන්සේ උත්තරීතරයි. සාමාන්‍ය මිනිස්සු අපි වගේ නෙමෙයි. අපිට වඩා උන්වහන්සේ මේ ලෝකය දිහා දැකපු විදිහ වෙනස්. උන්වහන්සේ ලෝකය බලන විදිහ වෙනස්. උන්වහන්සේ කම්පා වෙන්නේ නැහැ. උන්වහන්සේ සිදුවෙන සිදුවීම් කෙරෙහි කලකිරෙන්නේ නැහැ. ඒ වගේ ගොඩක් කතන්දර තියෙනවා. ඉතින් අපි සරලව අර මම සඳහන් කළා වගේ මිනිස්සෙක් කියන එකේදී අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි ලෙඩවීම, මහලු වීම, මරණයටපත් වීම. මෙන්න මේ කියන දේවල්නේ මිනිස්යන්ට තියෙන්නේ. සාමාන්‍ය ජීවිතයේ අපි මනුස්ස ජීවිතයක් ගත කරනකොට අපිට තියෙන විශේෂම දේ තමයි ඔය දේවල් වලට මුහුණ දෙන එක. ඒක බුදුහාමුදුරන්ටත් පුදුමයි. උන්වහන්සේගේ පාත්‍රයට දිව්‍ය ලෝකෙන් දිව්‍ය භෝජන වැටෙන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා උන්වහන්සේ පාත්‍රයේ පිරෙන්නේ නැහැ, පූජා කරන්නේ නැහැ. උන්වහන්සේට පූජා කරන්නෙත් අපේ අම්මලා කුස්සිය හදන හට්ටි මුට්ටි වල උයන පිහන මේ දාන ටිකම මෙහෙම නැත්තම් ඒ ආහාර ටිකම තමයි උන්වහන්සේගේ පාත්‍රයටත් වැටෙන්නේ. එතකොට ඒකෙන් තේරුම් ගන්නට ඕන බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අරුම පුදුම චරිතයක් නෙවෙයි. උන්වහන්සේ මිනිස්සෙක් තමයි. ඒ මනුස්ස ජීවිතය උන්වහන්සේ උපරිම පාවිච්චි කරලා මිනිසාට උරුම මනස, අපි කතා කරන මනස ඉහළම ආකාරයෙන් ප්‍රයෝජනයට ගත්තු උත්තමයෙකුට තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් ශාස්ත්‍රූරයෙක් වශයෙන් උන්වහන්සේ අපිට අපේ ජීවිතය පිළිබඳව කරුණු කාරණා කියලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විඳපු, දැකපු ඒ ලෝකය පිළිබඳව, මේ සංසාරය පිළිබඳව මිනිස්සුන්ට උන්වහන්සේ ධර්මය තුලින් උගන්වලා තියෙනවා. ඉතින් ඒක තුල තමයි අපිට සද්ධාව ඇති වෙන්නේත් ඒකනේ. මට හරිමඟ කියලා දුන්නු උත්තමයා තමයි බුදුරජාණන් වහන්සේ. මට සැනසීමේ ජීවත් වෙන්න මඟ කියලා දුන්නු කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. ඒ වගේම මේ සංසාර හතරෙන් එතර වෙන්න මඟ පෙන්නපු උත්තමයා තමයි බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒක දැනුම තියෙන කෙනෙකුට බුදුහාමුදුරුවෝ පේන විදිය වෙනයි. එහෙම නැත්නම් සද්ධාව පමණක් තියෙන කෙනෙකුට බුදුහාමුදුරුවෝ පේන විදිය වෙනයි. ඒ නිසා අපි උන්වහන්සේ දකින්නේ අපේ ශාස්ත්‍රවරයෙක් වශයෙන්. උන්වහන්සේගේ ධර්මය තුල උන්වහන්සේ කවුද කියන එක නිරන්තරයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා උත්තරීතර මිනිසෙක් කියන එක තමයි සරලවම බුදුරජාණන් වහන්සේ කවුද කියන එකට දෙන්න තියෙන හොඳම උත්තරේ. ඒක දේව බලයක් හෝ බ්‍රහ්ම ශක්තියක් හෝ වෙනත් ආරූඪ කරගත්තු, මවාගත්තු චරිතයකට වඩා උත්තරීතර මිනිසෙක් කියන එක තමයි අපිට බුදුරජාණන් වහන්සේ කියන එකේ සරලව මාර්ගය දෙන්න පුළුවන් ක්‍රමය වන්නේ. කලා හා සංස්කෘතික, දේශපාලනික, සමාජීය, අධ්‍යාපනික, ගවේෂණාත්මක අඳුරය ලහිරුවේ සංකයි.